සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබ රැගෙන යන්නේ ඔබ ආසා ඇති නමුත් දැක නැති තවත් සුවිශේෂී වූ ස්ථානයක් දැක බලා ගැනීමටයි. ඉතින් වෙනදා වගේම ඔබගේ දැනුම තවත් වර්ධනය කර ගනිමින් අපගේ මේ සුවිශේෂී වූ වීඩියෝ අවසානයේ වෙනතෙක් රැඳී සිටින කියලා ඉල්ලා සිටිමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අප මේ රැඳී සිටින්නේ ඔබ කවුරුත් දන්න අනුරාධපුරයේ ස්වර්ණමාලි මහාසය රුවන්වැලිසෑය නොහොත් මහාසය ඉදිරි පිටයි. නමුත් අද අපගේ ගමනාන්තය වනුයේ මහාසය නොවේ. ඇත්ත වශයෙන්ම අද අපගේ ගමනාන්තය වනුයේ දුටුගැමුණු ශිලා ස්තම්භය නොහොත් අප කවුරුත් දන්න දුටුගැමුණු කණුවයි. මොකද්ද මේ දුටුගැමුණු කණුව? කොහෙද ඒක තියෙන්නේ? ඒ හා සැමේදී පුරාණ වංශ කතා ඇත්තක්ද? හොඳයි අපි යමු ස්ථානයට. ඔබට ස්ථාන දෙකකින් මෙම ශිලා ස්තම්භය වෙත ළඟා වීමට පුළුවන්. ප්‍රධාන දොරටුව වන නැගෙනහිර දොරටුවෙන්. ඒ කියන්නේ අපි මේ අද කතා කරන අපි ගමන් කරන දොරටුවෙන් ඇතුළු වී වැලිමලුව හරහා ලේසියෙන් ඔබට මෙම ස්ථානයට ළඟා වීමට පුළුවන්. ඇත්තටම අද අප මේ පරිගත කිරීම සිදු කරන අවස්ථාවනයටත් තව මාස කිහිපයකින් උදා වෙන පොසොන් උත්සවය සඳහා මහාසෑයේ වාර්ෂික හුණු පිරියම් කිරීමේ උත්සවය ආරම්භ කර ඇති සයක් තමයි අපිට පේන්නේ. පෙර කිව් ලෙසට අප මේ ගමන් කරනුයේ මහාසෑයේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වී උතුරු දොරටුව දෙසටයි. මේ ඈතින් පේන ස්ථානය තමයි අද අප මේ කතා කරන දුටුගැමුණු කණුව නොහොත් දුටුගැමුණු ශිලා ස්තම්භය පිහිටලා තියෙන්නේ. ඉතින් උතුරු දොරටුවෙන් ඇතුළු වීමට හැකි වනුයේ ආබාධිත පුද්ගලයන්ට පමණයි. බොහෝ දෙනෙක් අසා ඇති නමුත් දැක නැති මෙම ස්ථානය හා සම්බන්ධ පුරා වංශ කතාවන් රාශියක් ඇති අතර ඒවා මහාසෑය ඉදිකිරීම තරම්ම රසවත් සිත් ගන්නා සුළු ඒවායි. ඉතින් ගොඩ දෙනෙකුට මෙම ස්ථානය මගහැරෙනවා. අපගේ මේ සුළු වෑයම වනුයේ මෙවැනි ඔබට මගහැරුණු සුවිශේෂී ස්ථාන ඔබ වෙත තව තවත් රැගෙන ඒමයි.
ක්‍රිස්තු පූර්ව 210 කාලයේදී දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳුමියන්ගේ උපදෙස් මත මෙම ස්තම්භය නිර්මාණය කර දැනට මහා සෑය තිබෙන ස්ථානයේ තැන්පත් කර ඇති අතර ඊට අවුරුදු ගණනකට පසුව ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 161 දී දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තම්භය තිබුණු තැන මහා සෑය නිර්මාණය කර බව සඳහන් වෙනවා. අඩි 20ක් පමණ උස මෙම කුරුණ මේ වන විට කොතරම් විනාශ වේදයත් එහි තිබූ සෙල්ලිපි අද දක්නට නොලැබේ. කෙසේ වෙතත් මේ හුදෙක් ස්තම්භයක් පමණක් නොව අනුරාධපුර යුගයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සිහි කරවයි. ලංකාව එක්සේසත් කිරීම හා සම්බන්ධ වැදගත් චරිතයක් වන දුටුගැමුණු රජතුමාගේ උරුමයේ ස්මාරකයක් ලෙසත් අපගේ මුතු මිත්තන්ගේ ගෘහ නිර්මාණ දක්ෂතාවය ඉස්මතු කරන ස්ථානයක් ලෙසත් මෙය සලකන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණි පසු සීවස් ගණනාවක ඉහත සිදුවීම් සිහිපත් කරවයි. ඉතින් ඔබත් මෙහි පැමිණි පසු ඔබටත් ඒ හැඟීම දැනෙනු ඇත. ඉතින් වෙනදා වගේම අදත් අප ඔබගෙන් සමු ගන්නවා. තවත් මෙවැනිම වැදගත් වැඩසටහනක් ගෙනීමේ බලාපොරොත්තු වෙන්න. ඉතින් තවමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරනු නැති නම් සබ්ස්ක්‍රයිබ් කර දිගටම අපත් සමග රැඳෙන්න කියලා ඉල්ලා සිටිමින් අප සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක් වේවා.